Hi guys, welcome to my YouTube channel. මම ඉන්දිවරි නිශාලා. ඔයාලට කැමති නම් මට නිශෝ කියලා කියන්නත් පුළුවන්. ඉතින් අන්න මගේ මේ first video එකට ඔයාලා හැම දෙනෙක්ම සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අන්න අද මම මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලට share කරගන්න යන්නේ රසම රස කේක් එකක් ගැන. කේක් රෙසිපි එකක් ගැන. මම මෙහෙම කියන්නම්. මේ රෙසිපි එක ඇත්තම කිව්වොත් මම ක්‍රියේට් කරගත් එකක්. ඒ කියන්නේ මට හිතුණා මෙහෙම කේක් එකක් හදලා බලන්න, try කරලා බලන්න. ඉතින් ගෙදර තිබ්බ අමුද්‍රව්‍ය වගේක් එකතු කරගෙන තමයි මේ කේක් රෙසිපි එක හදන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව බලමු මම මොකද්ද මේ මම හදන්න යන මගේ රෙසිපි එක කියලා. ඉතින් මේකට මුලින්ම මට අවශ්‍ය වෙන දොඩම් ගෙඩියක්. ඉතින් ඔයාලා දැක්ක විදිහට මම දොඩම් ගෙඩිය ලෙලි ගහගෙන මෙන්න මේ විදිහට දොඩම් ගෙඩිය කෑලි තියෙන්නේ. දොඩම් කෑලි ටික වෙන් කරගත්තා. දැන් මම යන්නේ මේ දොඩම් කෑලි ටික කපා ගන්න. ඉස්සෙල්ලම අපි අපේ කේක් බැටර් එක හදා ගන්න කලින් කේක් එකට දාන අමුද්‍රව්‍ය ටික අපි රෙඩි කරගන්න ඕන. ඉතින් ඒකින්ද මම ඉස්සෙල්ලම මෙහෙම දොඩම් කෑලි ටික කපාගෙන ඉන්නවා. ඉතින් මම මගේ දොඩම් ගෙඩියේ චූටි කෑලි වලට කපාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මම දැන් මේ පෙන්නන්නේ රට ඉඳි. ඉතින් මේකට රට ඉඳිත් අවශ්‍යයි. මේක ඔයගලන් කැමති නම් දාන්න පුළුවන් රට ඉඳි. ප්‍රශ්නයක් නැහැ නැති වුණා කියලා. ඒ වුණා ගෙදර තිබ්බ නිසා මම ඉතින් රට ඉඳි පාවිච්චි කරනවා මේකට. මොකද මට හිතුණා try කරලා බලන්න මගේ මේ අලුත් රෙසිපි එක කොයි වගේ තියෙද කියලා. ඉතින් මම මේක රට ඉඳි ඔන්න පාවිච්චි කරනවා. රට ඉඳි මෙන්න මේ විදිහට අර රට ඉඳි එකේ තියෙන මැද්දේ තියෙන ඇටේ අයින් කළා රට ඉඳි හොඳට චූටියට කෑලි වලට කපා ගන්න ඕන. ඉතින් ඇත්තම කිව්වොත් ළමයි මේක කෑලි වලට කපන්න පොඩක් අමාරුයි. ඒ වුණාට ඉතින් ඔයගොල්ලන් පුළුවන් විදිහට පොඩියට කපා ගන්න. ඉතින් මගේ රටින්දි ටික මං කපාගෙන ඉවරයි. මේ තියෙන රටින්දි මේ තියෙන දොඩම් මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට ඔයගොල්ලන් කපා ගන්න. දැන් මම මෙන්න මේ විදිහට වීදුරු බෝලයක් ගන්නවා. මම මේක ගන්න මට දැන් කේක් බැටර් එක හදාගන්න අවශ්‍ය නිසා. ඒකට මම ඇඩ් කරගන්නවා මෙතන තියෙන සීනි. ඔයගොල්ලන් කැමති විදිහට සීනි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක බිත්තරයක් සීනියකට කඩාගෙන දාගන්න. ඒ කියන්නේ සීනියක උඩට බිත්තරයක් දැම්ම විතරයි. වෙන මොකද ඇඩ් කරගත්තේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට බීට් කරගන්නවා. ඉතින් ඔයාලට බීටරයක් තියෙනවා නම් බීට් කරගන්න. ඉතින් මම මේ අතින් බීට් කරගන්න ටූල් එකක් තමයි පාවිච්චි කරන්නේ මෙතන. හොඳට මේකේ සීනි දිය වෙනකම්ම හොඳට මේක බීට් කරගන්න ඕන ඕගොල්ලෝ. දැන් මම මුලින්ම දාගත්ත සීනි ටික හොඳට දිය වෙලා ඉවරයි. ඉතින් මම ආයෙත් මගේ ඉතුරු සීනි ටිකත් මම ඇඩ් කරගත්තා. මම තාමත් මේකේ බිත්තරයි සීනි විතරයි මික්ස් කරන්නේ. ඊට පස්සේ මම මේකට ඇඩ් කරගන්නවා පාන් පිටි. මේකෙත් මම ඉස්සෙල්ලම ඔක්කොම පාන් පිටි දාන්නේ නැහැ. ඉස්සෙල්ලම පාන් පිටි පොඩ්ඩක් දාලා ආයෙත් මම මේ බීට් කරගන්න ගන්නවා. හොඳට මික්ස් කරගන්න ඕගොල්ලෝ. මොකද පාන් පිටි දාපු ගමන් කැට ගහන්න බලනවා. ඒකින්ද ටක් ගාලා පාන් පිටි දාපු ගමන් මික්ස් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම තව බිත්තරයක් ඇඩ් කරගන්නවා මේකට. ඒකත් මේ ඇඩ් කරලා කලින් විදිහට මික්ස් කරන්න ඕන. ඉතින් දෙවැනි බිත්තරේ දාලා මික්ස් කරගන්න අතරතුරේදී මෙන්න මේ විදිහට මම පාන් පිටි ටික එකතු කරගන්නවා. ඉතින් එහෙම එකතු කරගත්තී හොඳට මේක මික්ස් කරන්න. මොකද අපි පාන් පිටි සැරෙන් දාද්දී පාන් පිටි කැට ගහන්න බලයි. ඒකින්ද ටක් ගාලා හොඳට මික්ස් කරගන්න ඕන ඔයගොල්ලෝ. ඉතින් මම මේ වෙලේදී මගේ අන්තිම පාන් පිටි ඉතුරු වෙච්ච අන්තිම පාන් පිටි ටික දාගෙන ආයෙත් මම මික්ස් කරන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ අපේ බටර් එක හොඳට මික්ස් වෙලා ඉවරයි දැන්. ඒ අතරතුරේදී මම මෙන්න මේ වෙලාවේදී මම මේකට ඇඩ් කරගන්නේ මේ කොකනට් ඔයිල්. ඉතින් කැමති නම් ඔයාලට බටර් යූස් කරන්න පුළුවන්. ඒ වුණාට මම මේකේට පොල් තෙල් එකතු කරන්නේ. මේක මම අර අලුතෙන් රෙසිපි එකක් try කරලා බලනවානේ. ඉතින් ඒකෙන් ඉතින් මම මේ කොකනට් ඔයිල් පාවිච්චි කරනවා මෙතනදී. ඉතින් ඒකත් හොඳට මික්ස් කරගන්න ඕගොල්ලෝ. මෙන්න මේ විදිහට අර ඔයාලට පේනවනේ. මම හිතන වීඩියෝ එකේ පැහැදිලිව පේනවා බටර් එක තියෙන විදිහ. ඊට පස්සේ මම මේ දැන් ඇඩ් කරගන්නේ කිරි. ඉතින් ඔයගලන්ට ෆ්‍රෙෂ් මිල්ක් හරි මොකක් හරි කිරි වර්ගයක් මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන කිරි මම ඒකිනෙත් කෝප්ප භාගයක් වගේ තමයි තියෙන්නේ.
ඉතින් මේ විදිහට පොඩ්ඩක් ඉස්සෙල්ලම දාගෙන ආයෙත් මම මික්ස් කරන්න ගන්නවා. ඉතින් මේකෙදි අපි දාන අමුද්‍රව්‍ය ඔක්කොම හොඳට මික්ස් වෙන්න ඕන. නැත්නම් අපි හදන කේක් එක හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ආයෙත් මම අර ඉතුරු වෙච්ච කිරි ඔක්කොම මේ වෙලේදී මම අපේ කේක් බැටර් එකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් අර කලින් විදිහට හොඳට අපේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරගන්න ඕන. අර හරි පදම එනකම්. හොඳට මේ බැටර් එක මේ විදිහට එනකම් හොඳට මික්ස් කරගන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ දැන් මම මේ වෙලේදී ඇඩ් කරගන්නේ අපි හොඳට චූටියට කපාගත්ත රටින්දි. ඉස්සල්ලාම රටින්දි ටික දාලා මෙන්න මේ විදිහට මික්ස් කරගන්න ඔයගොල්ලෝ. ඉතින් මේ වෙලේදී රටින්දි ටිකත් මික්ස් වෙලා ඉවරයි. ඊට පස්සේ මම ඇඩ් කරගන්නවා අපේ දොඩම් කෑලි ටික. ඉතින් අර චූටියට කපාගත්ත දොඩම් ටිකත් මම අන්තිමට මේ විදිහට අපේ බැටර් එකට දාගෙන ආයෙත් මම මික්ස් කරගන්නවා හොඳට. ඉතින් ඔයාලට පේනවා ඇති මේකෙදී අපි අර දාපු රටින්දි ඒ වගේම දොඩම් කෑලි නිකන් ෆෘට් කේක් එකක් වගේ හරි චූටි කෑලි විදියට නිකන් මට මේ වෙලේම කන්න හිතනවා වගේ යන්නේ මේක දැක්කහම ඇත්තම කියනවා මේ වෙලේදී මට අර අමුතු සුවඳක් එනවා. මම හිතන්නේ මම මෙතනදී අර දොඩම් දාපු හින්දා වෙන්නේ නැති. කොහොම හරි මේ විදිහට චූටි කෑලි අර මම මේ විදිහට පොඩි කෑලි වලට කපාගත්ත අපි අර කේක් එක හද්දි අපිට ඒවල් හැපෙද්දි වෙනම රසයක් එනවනේ. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේ බැටර් එක හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් මේ වෙලේදී අපේ බටර් එක හොඳට මික්ස් වෙලා ඉවරයි. ඉතින් කේක් බැටර් එක රෙඩි. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මගේ මේ බටර් එක දැන් අර හොඳ පදමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ මේ බීටර් එක ඇතුලේ අර රටින්දි චුට්ටක් ඉර වෙලා තියෙනවා. ඉතින් ඒක හරි කරදරයක්. ඒක නිසා මම මගේ බීටර් එක අතින් මික්ස් කරන බීටර් එක අයින් කළා. ඒකටද මම දැන් ඒ වෙනුවට පාවිච්චි කරනවා දැන් හැන්දක්. දැන් මොකද අපේ බැටර් එක හොඳට මික්ස් වෙලා ඉවරයි. දැන් අපේ කේක් බැටර් එක අපේ කේක් තැටි වලට දාගන්න එපා. ඉතින් ඒක නිසා තමයි හැන්දක් මම මේ වෙලෙදි පාවිච්චි කරන්නේ. ඉතින් අපේ කේක් එක බේක් කරගන්න ඕන නිසා ඉස්සෙල්ලාම අපි අපේ කේක් බැටර් එක දාගන්න ඕන කේක් ට්‍රේ එකට. ඉතින් මම මේ වෙලේදී පාවිච්චි කරන්නේ අයිස්ක්‍රීම් කප් වලට හොඳට පොල් තෙල් ගා ගන්නවා. නැත්නම් කේක් එක බේක් වෙද්දී කේක් එක අර අයිස්ක්‍රීම් කප් එකට අඩි අල්ලන්න බලනවා. ඒක නිසා හොඳට පොල් තෙල් ටිකක් ඔයගොල්ලන්ගේ අයිස්ක්‍රීම් කප් වල ගා ගන්න. ඉතින් මම ඇත්තම කිව්වොත් අයිස්ක්‍රීම් කප් යූස් කරන්නේ මම මේ කප් කේක් විදිහට හදා ගන්න ඕනුනේ. ඉතින් කප් කේක් ට්‍රේ එකක් නැති නිසා තමයි මම මේ විදිහට අයිස්ක්‍රීම් කප් එකක් යූස් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කේක් ට්‍රේ එකත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අර මට මේ වෙලෙත් තිබ්බ විදිහට තමයි මම මේක මෙහෙම ප්ලෑන් කරලා බේක් කරගන්න යන්නේ. ඉතින් දැන් අපි හදාගත්ත කේක් බැටර් එක අපේ කේක් ට්‍රේ වලට දාගෙන ඉවරයි. අතුම්කොත් අයිස්ක්‍රීම් කප් වල දාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මම oven එක ඇතුළට මෙහෙම දාගෙන කේක් එක බේක් වෙන්න දෙනවා. ඊට පස්සේ දැන් කේක් එක බේක් වුණාන් පස්සේ අපි බලමු කොහොමද අපේ කේක් එක තියෙන්නේ කියලා. ඉතින් ළමයි මම මේ වීඩියෝ එක එඩිට් කරන වෙලේදී මටම හිනා. ඉතින් මම ඇත්තම කියනවා මම මේ කේක් එක oven එක අස්සට දාලා මම හිතන්නේ මම 20 පාරකට වැඩිය මම මේ oven එක ළඟට වෙලා බලනවා කේක් එක හරිද කියලා. ඉතින් වල පේන ති වීඩියෝ එකේදී මම චූටි කෑල්ලක් දාලා තියෙන්නේ මේ මම ඉතින් සැරෙන් සැරේලා බලනවා කේක් එක දැන් හොඳට හැදිලාද කියලා. ඉතින් කේක් එක බේක් වෙන අතරතුරේදී මම කුසියත් අස් කරගත්තා. ඉතින් ළමයි මේ තින් විනාඩි 15කට පස්සේ ඉතින් මේ වෙලාව නම් කුසිය හරිම සුවඳයි කන්න හිතන සුවඳක් තියෙන්නේ. ඔයාලට පේනවත් දන්නේ නැහැ මම හිතන්නේ පැහැදිලිව පේන්නේ නැද්ද ඒ වීඩියෝ එකේදී. කොහොම හරි මේ වෙලේදී අර කේක් එක පිම්බිලා වගේ තියෙනවා. ඉතින් දැන් මම මේ ගෑරපුවකින් චුට්ටක් ඇල්ලලා බලනවා කොහොමද කියලා. විනාඩි 20කට පස්සේ කේක් එක රෙඩි. ඉතින් දැන් මම මේ කේක් එක චුට්ටක් නිවෙන්න තියලා තිබ්බේ. අර රස්නේ පිටින්ම අල්ලන්න බෑනේ මොකද මම අයිස්ක්‍රීම් කප් වලින් දාලා තිබ්බේ. ඉතින් මේ බලන්නක මම කොහොමද මේක එළියට ගත්තේ කියලා පොඩි වෙලාවක් නිවෙන්න තිබ්බත් අර අයිස්ක්‍රීම් කප් එක රස්නේ. ඉතින් මම ගෑරප්පුකුයි හැන්දකුයි යූස් කරලා තමයි මෙව කරන්නේ. පේනවත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට මම කොහොමද එළියට ගන්න කියලා.
ඉතින් අපේ චුටි කේක්ස් ටික හදාගෙන ඉවරයි. කොහමරි කේක් කප් එකකින් මොනවා හරි කොහමරි අපේ හදාගත්ත කේක් එක හදාගෙන ඉවරයි. ඉතින් oven එකකින් එළියට අරගෙන දැන් මම මේක අර වෙනම ප්ලේට් එකකට දාගන්න යන්නේ. ඉතින් ඔයාලට පේන්නේ නැතිනේ මම කොහොමද මේක ගලව ගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හිමීට බලන්න මම මේක කොහොමද ගලවන්නේ කියලා. මේක ගලවන්න මම පුදුම දුකක් විඳලා ළමයි. ඉතින් කොහමරි හිමීට මෙහෙම ගෑරප්පුවෙන් වටේට මෙව කරගන්න. ඉතින් ඕගොල්ලන් කේක් ට්‍රේ එක පාවිච්චි කරලා මෙච්චර වද වෙන්න ඕනේ නැහැ. ඉතින් මෙහෙම තමයි ඉතින් කේක් එක අපි හදාගත්තේ. මම හැදුවේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කේක් ටික. ඉතින් ඇත්තමකුත් ළමයි මේක අඩ වගේ ඒ වුණාට කේක් වගේ අවුලක් නැහැ. මේක නිකන් කොහොමද කියන්නේ අර ක්‍රිස්මස් කේක් තියෙන අන්න ඒ වගේ ක්‍රිස්මස් කේක් රහයන්නේ අර මම රටින්දී දොඩම් එහෙම දාපින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ කන්න පුළුවන් හරිම රසයි. ඉතින් හරිම සොෆ්ට් එකක් තියෙනවා. ඔයාලට පේන ඇති මම මේ වීඩියෝ එකේදී අර මම කඩලත් පෙන්නනවා ඔයගලන්ට හොඳට ලං කරලත් පෙන්නනවා වීඩියෝ එකේදී පැහැදිලිව පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. හරිම රසයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් මේ රෙසිපි එක try කරලා බලන්නම ඕන. ඉතින් අර ගෙදර තියෙන චුටි චුටි අමුද්‍රව්‍ය වලින් තමයි මේක මම හැදුවේ. ඉතින් හරිම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඉතින් ගෙදර මොන කෑමක හැදුවත් ඉස්සෙල්ලම රස බලන්නේ අපේ ගෙදරින් රස පරීක්ෂකවරයා. පේනවනේ ඉතින් කාගෙන යන විදිහ. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. වීඩියෝ එකේදී කොයි හරි තැනක තේරුනේ නැත්නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන තමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා තාමත් මගේ channel එකට එකතු වෙලා නැත්නම් එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපුවා හැම දෙයකටම ගොඩක් ස්තුතියි.